Hi guys, ඔන්න ඉතින් එන්න යනද මාත් එක්ක පුංචියෙන් පුංචි පොඩි ට්‍රිප් එකක්. මීන් අපේ ඩිපාර්ට්මන්ට් එකේ මගේ යාළුවෝ ටිකක් අපි කට්ටිය ප්ලෑන් කරා කොහේ යන්න ඕනේ කියලා තියෙන ස්ට්‍රෙස් එකක් නැති කරගන්න. ඉතින් අපි ප්ලෑන් කරලා අපි මේ ගාල්ල යන ගමන් තමයි මේ උදේම කොටුවෙන් තියෙන ට්‍රේන් එකේ අපි ගාල්ලට යන්න පිටත් වුණා. හරිම ලස්සන මොහොත තීරයක් අයින යන ට්‍රේන් පාරේ. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ගෙලෙරන් මාලදා හැඩවි කණේරන් තෝඩුදා. ඉතින් අපි කොහොම හරි ඇවිල්ලි වෙලා ඔන්න අන්තිමට කුංකල් ස්ටේෂන් එකේ තමයි බැස්සේ. ඊට පස්සේ අපි ප්ලෑන් කරා අපි යන්න ඕනේ කියලා. මට වික්‍රමසිංහ කෞතුකාගාරයට එක තියෙන කොංගල. ඉතින් අපි ඔන්න ටිකට් එක තරඟ දෙන්න ගියා. ඊට පස්සේ අපි ඊට කෑවා. ඔන්න ඊට පස්සේ ඉතින් අපි උදේට කාලේ වෙලා අපි කට්ටිය පටන් ගත්ත කෞතුකාගාර බලන්න යන්න. ඇත්තටම මෙතෙන්ට ආව ෆස්ට් ටයිම් එක මේක. මේ මම හිතුවත් මෙතන ගොඩක් තියෙන පොත් දේවල් සම්බන්ධව සිංහල සාහිත්‍ය සම්බන්ධ දේවල් කියලා. හැබැයි ඊට අමතරව මෙතනදී ලංකා ඉතිහාසය කලා ශිල්ප වගේ පැරණි සම්ප්‍රදාය පිළිබඳව අපිට දැන් සම්බන්ධයක් මෙතන එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන ඔයාලත් මෙතනට ගිහින් නැත්නම් ඇත්තටම ගොඩක් ගිහින් බලන්න. මෙතන ගොඩක් බලන්න තැනක්. අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. ඔන්න ඉතින් ඊට පස්සේ අපි එතනින් ගිහිල්ලා ඒක බලලා ඉවරලා අපි ගියා තල්පේ බීච් එකට. ඊට පස්සේ අපි ගිහින් ඉතින් එතන එන්ජොයි කරලා නාලා සෙල්ලම් කරලා ෆොටෝස් ගහලා ඉතින් අපි එතන එන්ජොයි කරා. ඔන්න ඊට පස්සේ අපි කට්ටිය ප්ලෑන් කරා දවල්ට කන්න ගෝල් පෝල්ට් එකට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් ගිහිල්ලා රෙස්ටුරන්ට් එකක් තිබිලා අපි එකෙන් කාලා ඊට පස්සේ ගෝල් පෝල්ට් එකේ ඇවිදලා ෆොටෝස් ගහලා එන්ජොයි කරා. ඇත්තටම ඉතින් ගොඩක් වැස්සා. අපිට සන්සෙට් එක ගැන ඉච්චර හොඳට බලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ හින්දා. එහෙම තමයි ඉතින් ගෙවුනේ. ඔන්න ඉතින් ඔහම තමයි ගයිස් අද දවසේ ගෙවුනේ. ඊට පස්සේ ඔන්න ඉතින් හවස් වෙලා ඊට පස්සේ අපි ආයෙ කොළඹට එන්න හින්දා ආයෙ බස් එකේ ඉඳලා කොළඹට ඇවිල්ලා ඊට පස්සේ ආයෙ බෝඩින් වලට ගියා. ඔහම තමයි ඉතින් අපේ දවසේ ගෙවුනේ. Thank you for watching guys.